ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. හායි කොහොමද ඔයාලා හැමෝටම? අන්න ඉතින් අද මම වීඩියෝ එක අරගෙන ආවේ අපි සිරිපා කරුණාකරන්ගේ vlog එක. දැන් මම මේ බඩු ලෑස්ති කරන ගමන් ඉන්නේ මේ සිරිපා කරුණාකරන් ගෙනියන්න ඕන කරන දේවල්. මේ බෑග් එක තමයි මං ගෙනියන්නේ. ටවල් එකක්, ටූත් බ්‍රෂ්, සෝප්, පැනඩෝල්, අනිවාර්යයෙන්ම දේවල්, hand gloves, ජර්සි එකක්, අයිස් කැප් එකක්. ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් මේවා ගෙනියන්න. හැබැයි අපිට එහෙන් ගන්නත් පුළුවන්. එහෙ විකුණන්නත් මේවා තියෙනවා. මම පවර් බැංක් එකකුත් ගත්තා. එතකොට මේ ෂූ එක තමයි මම දාගෙන යන්නේ. මම බඩු ලෑස්ති කරන අතරේ අපේ අම්මා ගෙනියන්න ඕන කරන කැවිලි ටිකත් හදලා. ඊට පස්සේ අපි ඔක්කොම ලෑස්ති වෙලා හවස 3ට විතර තමයි ගෙදරින් පිටත් වුනේ. මට ලෑස්ති වෙන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. අපේ නංගි නම් ඉන්නේ හුඟක්ම සතුටින්. මොකද එයාට තේරෙනවා සිටි දැන් තමයි යාව අපි එක්කගෙන යන්නේ. නැත්තම් එයා පළවෙනි පාරේ ගියේ හුඟක් ෂූට් කාලේ. අපි බස් 3ක ආවා. අපි මුලින්ම හොරණට ගිහිල්ලා හොරණින් රත්නපුර බස් එකේ නැගලා රත්නපුරෙන් ශ්‍රී පලාබද්දර කියන බස් එකේ නැගලා තමයි පලාබද්දරින් බැස්සේ. කොහොම හරි රෑ 7 විතර වුණා අපි පලාබද්දරින් බහිනකොට. ඒ තියෙන්නේ රත්නපුරා පාර පටන් ගන්න තැන තියෙන සමන් දේවාලයේ පන්සලයි. අපි කරුණාකරන්න කලින් පන්සලට ගිහිල්ලා වැඳලා දේවාලෙටත් ගිහිල්ලා වැඳලා තමයි යන්න පිටත් වුනේ. ආ ළමයි කියන්න ඕනේ අපි ගෙදරින් යනකොට එදා රෑට කෑම බත් මුල් අරගෙන ගියේ. අපි පිටත් වෙන්න කලින් කෑම කාලා තමයි පිටත් වුනේ. අපේ ඉතින් ගොඩක් පොඩි අයනේ ඉන්නේ. ඒ නිසා අපි ගෙදරින් වෙරළු අච්චාරු, රොටි, අතිරස, ජම්බු වගේ දේවල් අරගෙන තමයි ආවේ. අපි ඔක්කොම 11 දෙනෙක් ආවා. අපේ පවුලේ 6 දෙනයි, නැන්දලෑ පවුලේ 5 දෙනයි. අම්මැලි නැහැ. ඉතින් අපි යනකම්ම මහන්සිය නැති වෙන්නත් එක්කම කවි කිය තමයි ගියේ. අනිත් නඩවල කට්ටිය බහින අය ඉන්නවනේ. එයාලත් අපිට කවි කියනවා, අපි එයාලට කවි කියනවා. ඔය වගේ දිගටම මහන්සිය නැති වෙන්න කවි කිය තමයි ගියේ. බබා බැඳුම් ලබා සප්පල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල මේ ඉන්නේ අපේ පවුලේ කට්ටිය. අපේ අම්මයි තාත්තයි අයියයි නංගි මල්ලි. එතකොට මේ ඉන්නේ නැන්දලයි පවුලේ කට්ටිය. අපි රත්නපුරා පාරෙන් කරුණාකරන්න තීරණය කරෙත් ඒ පාර පුදුම තරම් ලස්සනේ හින්දා හරිම නිදහස්. ඒ වගේම සෙනගත් හුඟක් අඩුයි. අපිට අතරමඟදී හම්බුණා කළුගඟ පටන් ගන්න තැනත්. හිතන්නවත් පුළුවන් මේ මහ ගඟ පටන් ගන්න මෙච්චර පුංචි වතුර පාරකින් කියලා. ඊට පස්සේ අපි ෆැමිලි ෆොටෝස් එහෙම අරගෙන සිද්ධගඟලට යන්න පිටත් වුණා. මාර සීතලයි ළමයි එදා. අපි ඒ වුණාට පැය එකමාරකට වැඩි ඉඳියා වතුරේ බැහැලා කට්ටියත් එක්ක. හරි සනීපයි කොච්චර සීතල වුණත්. පැය දෙකකට විතර පස්සේ අපි යන්න පිටත් වෙන්න කලින් අපේ පුංචි කෝඩුකාරයාගේ චාරිත්‍රයක් තියෙනවා ඉෂ්ට කරන්න. අපි කෝඩුවක් ගලා ගෙදරින් හදාගෙන ආවා. කෝඩුවක් ගලාව ගලේ ගහලා තමයි අපේ කෝඩුකාරයාට මුලින්ම කන්න දෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් කට්ටිය කන්නේ. එන අතරමඟ ඉන්දිකට් පාන ගාව කරපු චාරිත්‍රයේ වීඩියෝස් නම් මට ගන්න අමතක වෙලා. ඒ කෝපියෙම බීලා බිස්කට් කෑව සීතගඟුල ගාව තිබුණු කඩේකින් නැවතිලා. ටිකක් දුර ගිහිල්ලා අපි තව කඩේකින් අපි රෑට කෑම ගත්තා. වෙජිටේරියන් රයිස් තමයි හැමෝම ගත්තේ. ඒ කාලා අපි රෑ 11:00ට විතර අපි මළුවටම කෙලින්ම මළුව ලං වෙද්දි වගේ පැය දෙකක් අපිට සෙනග නිසා පොලිමෙත් ඉන්න වුණා. රෑට මළුවට කරුණාකරන හැමෝගෙම ටාගට් එක පාන්දර 5:00 විතර වෙද්දි මළුව කිට්ටුවේ ඉඳන් ඉරසේ එයාව බලන එක ඉතින් අපිත් ආසාවෙන් ඉඳී ඒක බලන්නමයි. බබා බැඳුම් ලබා සප්පල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි. මළුවේ කිට්ටුවේ ඉඳන් අපි ඉරසේයාව බලලා ටිකකින් මළුවට ඇතුළු වුණා. ඇතුළේ වීඩියෝස් ෆොටෝස් එහෙම ගන්න දෙන්නේ නැහැ. ඉතින් මට ඔයාලට පෙන්වන්නවත් ගන්න උනේ නැහැ. හැම කෙනාම සිරිපා කරුණා කරලා තියෙන වාර ගාන අනුව මේ ඝන්ටාරේ ගහනවා. ඉතින් මමත් දැනට 6 පාරක් සිරිපා කරුණා කරලා තියෙනවා. ඉතින් මම 6 පාරක් ඝන්ටාරේ ගැහුවා. අපි දැන් මේ හැටන් පාරෙන් බහින ගමන් ඉන්නේ. අපි රත්නපුර පාරෙන් බැස්සේ නැත්තේ අපි එනකොට ආවේ රත්නපුර පාරෙන්නේ. අපිට දැන් හිතුණා අපි ආයි හැටන් වලින් බැස්සොත් හොඳයි. මොකද අපිට එතකොට ඒ පැත්තත් බලාගෙන යන්න පුළුවන් නිසා. අනික කොහොමත් හැටන් පාර ටිකක් ළඟයි.
එනකොට හැටන් පාරෙන් බහින එක ගොඩක් වටිනවා. මොකද නොමිලේ සත්කාර එහෙම ගොඩක් තියෙනවා. ඔය සමහන් සිද්ධාලේප අයිඩෙක්ස් වගේ ඒවායින්. ඒ කියන්නේ කකුල් සම්බාහනය කරන ඒවා. ඒවාට හුඟක් වටිනවා. අපි ගොඩක් මහන්සි වෙන්නේ බහිනකොට. ඉතින් අර ඒ වගේ දෙයක් නොමිලේ කරන එක පුදුම තරම් වටිනවා. මම නම් කියන්නේ හැටන් පාරෙන් බහින එක ගොඩක් හොඳයි කියලා. අපි ටිකක් දුර බැහැගෙන එනකොට මකරතොරණ ගාවදී දන්සලකුත් හම්බුණා. අපි ඉතින් බත් දන්සලත් වැඳලා හිමීට බැහැලා අපි හැටන් වලට ඇවිල්ලා හැටන් වලින් අපි කොළඹ බස් එක අරගත්තා. කොළඹ බස් එකේ නැගලා අපි කොළඹට ගිහිල්ලා දැන් අපි කළුතර බස් එකේ නගින්න ඕනේ කොළඹ. ඉතින් මේ විදිහට තමයි අපේ 2025 වසරේ ශ්‍රී පාද වන්දනාව අවසන් වුණේ. ඉතින් අපි වගේම ශ්‍රී පාද වන්දනාව යන්න ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු හැමෝටම thank you. අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.